ඔයාලගේ ගෙදර ඉක්මනටම කේන්ති ගිහිල්ලා ඉක්මනටම නිවෙන කෙනෙක් ඉන්නවනම් ඔන්න ඒ කෙනා වෘශ්චික ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. මොකද වෘශ්චික ලග්න හිමියෙක් කියලා කියන්නේ තරහ හිතේ තියාගන්න කෙනෙක් නෙමෙයි. ගොඩාක් දුරට කේන්ති යන කෙනෙක්. ඒත් මේ කේන්ති ඉක්මනින්ම නිවෙනවා. ගොඩාක් මෛත්‍රී සහගත කරුණාබර හදවතක් තියෙන වෘශ්චික ලග්න හිමියන් ගැන තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ලග්න 12ම ගත්තට පස්සේ ඔයාලට වෘශ්චික ලග්න හිමියන්ට විශේෂත්වයක් දෙන්න පුළුවන්. මොකද මෙයාගේ තියෙන්නේ ගොඩාක් කරුණාබර හදවතක්. අනුන්ගේ දුකේදී ගොඩාක් දුරට උණු වෙන හදවතක් තියෙන අය. කාට හරි දුකක් කරදරයක් සිදු වුණ වෙලාවට ඒ කෙනාව අතහරින්නේ නැහැ. ඕනෙම පුද්ගලයෙක් ලන් වෙන්නේ සැපේදී විතරයි. ඒත් වෘශ්චික ලග්න හිමියෙක් එහෙම වෙන්නේ නැහැ. වෘශ්චික ලග්න හිමියෙක් ඔබ ඇසුරු කරනම නම් නිවස තුල ඉන්නව නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම ඔබේ දුකේදී පිහිට වෙන්න කෙනෙක්. මේ වීඩියෝ එක බලන ඔබ වෘශ්චික ලග්න හිමියෙක් නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා කවදාවත් ඒ වෘශ්චික ලග්න හිමියෙක් ඉන්නව නම් එයාව අමතක කරන්න එපා. මොකද ඔයාලගේ දුකේදී අනිවාර්යයෙන්ම එයාලා පිහිටට එනවා. ඒ තරම්ම මානසික ගුණධර්ම තියෙන කෙනෙක් තමයි වෘශ්චික ලග්න හිමියෙක් කියලා කියන්නේ. සමහර වෙලාවට මේ වෘශ්චික ලග්න හිමියන් කතාවට යනකොට ගොඩාක් ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ කියන්නේ අනුන්ගේ දේවල් කියවනව වැඩි හින්දා සමහරට මේකෙන් ගොඩක් ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. එක එක්කෙනාට මේක රුස්සන්නේ නැතුව යනවා. ඒක තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ තියෙන දුර්වලතාවය. ඉතින් එහෙනම් වෘශ්චික ලග්න හිමියෙක් හැම වෙලාවෙම උත්සාහ කරන්න බලන්න ඕනේ අනිත් අයගේ වැරදි අඩුපාඩු පෙන්වලා දෙන එක නතර කරන්න. ඒ මොකද තමුන්ගේ අඩුපාඩු මේ අයට ගොඩක් දුරට පේන්නේ නැහැ. අනිත් අයගේ අඩුපාඩු හොඳින් පෙනෙන පුජ්‍යලී. තමුන්ගේ අඩුපාඩු හදාගන්න කවදාවත් උත්සාහ කරන්න හිතන්නේවත් නැහැ. ඉතින් මේ අයගේ දුර්වලතාවය හඳුනාගත්තොත් මේ අයට ගොඩක් දුරට අනිත් අයව අසුරු කරන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියෙක් තුල රහස් කියන ඒවා හිතේ තියාගන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාලගේ හිත ගොඩක් නිදහස් නිරවුල් හිතක්. රහසක් කිව්වත් මේ අයට ඉබේම වගේ කටින් පිට වෙනවා. ඒ හිතේදී වෘශ්චික ලග්න හිමියෙක් අසුරු කරනකොට මේ අයට රහස් කියන්නේ යන්නේ නැති එක තමයි නිවැරදි දේ. මොකද මේ අයගේ වරදක් නෙමෙයි මේ අය හිතේ දෙයක් තියාගන්න කැමති වෙන්නේ නැති පුජ්‍යලී. වෘශ්චික ලග්න හිමියෙක් කියන්නේ ගොඩාක් පිළිවෙලට ජීවත් වෙන කෙනෙක්. ගොඩාක් පිරිසිදු රස්පස් කරලා හරිම පිළිවෙලට නිවස තුල ක්‍රමානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම ගොඩාක් රසට කෑම බීම සකස් කරන්නත් මේ අයට පුළුවන්. සමහර ගෙවල් ගොඩාක් ලස්සනට පිළිවෙලට තියෙනවා. ඔන්න ඒ ගෙදර අනිවාර්යයෙන්ම වෘශ්චික ලග්න හිමියෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියෙක් ආදරය කරනකොට අවංකවම තමුන්ගේ පෙම්වතාට පෙම්වතියට ආදරය කරනවා. පණ වගේ ආදරය කරන කෙනෙක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි විවාහයේදී පවා තමුන්ගේ ස්වාමියාට බිරිඳට අවංකවම ආදරය කරන කෙනෙක්. විවාහ ජීවිතය හොඳින් පවත්ව ගන්න ගොඩාක් මහන්සි ගන්නවා. බිරිඳක් විදිහට සැමියාගේ අඩුපාඩු දැකලා කේන්තියෙන් ක්‍රියා කළත් මේ අය ටිකක් වෙලා යනකොට මේ දේවල් ඔක්කොම අමතක කරලා සියල්ලම අමතක කරලා දාලා හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. සමහර නිවාසවල බිරිඳ සැමියාගෙන් ගුටි කනවා. ඒ වගේම බැනුම් අහනවා. ඒත් එයාලා තරහ අමතක කරලා හොඳින් පෞල් ජීවිතය ගත කරනවා. ඉතින් ඔන්න හොයලා බැලුවොත් මේ කෙනා වෘශ්චික ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. අපේ බුදුදහම අනුව කියා දෙන මෛත්‍රී සිතුවිලි තියෙන කෙනෙක් තමයි වෘශ්චික ලග්න හිමියෙක් කියලා කියන්නේ. ඉතින් ඔයාලට ආදර්ශයට ගන්න පුළුවන් වෘශ්චික ලග්න හිමියෙක්ගේ ජීවිතයේ ගෙවෙන විදිය. මොනතරම් කම්කටොළු බාධක, ගුටි බැට බැනුම් ඒ සියල්ලම නිමාවට පත් කරලා මේ අය මුකුත් සිදුවුනේ නෑ වගේ ජීවත් වෙනවා. මේක ඇත්තෙම හරිම පුදුම දෙයක්. උතුම් මිනිස්සෙක්ගේ තියෙන උතුම් ගතිගුණ විදිහට මේ ගති ලක්ෂණේ හඳුන්වන්න පුළුවන්. මේ හින්දා තමයි ඇත්තෙම වෘශ්චික ලග්න හිමියෙක් එකපාරටම දියුණුවටපත් වෙන්නේ. ගොඩාක් වෘශ්චික ලග්න හිමියන් දුක් ඉඳට අනාගතයේ අනිවාර්යයෙන්ම මේ අයට සැප හිමි වෙනවා. විශාල වාසනාවක් උදා කරගන්න මේ අයට හිමිකම ලැබෙනවා. තමුන්ගේ දරුවෙක්ගෙන් හරි පිට කෙනෙක්ගෙන් හරි ඒ වගේම තමයි තමුන්ට අන්සතු ධනයක් ලැබෙන්න හරි මේ අය ඉන්න තත්වයට වඩා ගොඩාක් උසස් තත්වයටපත් වෙනවා. සාමාන්‍ය වෘශ්චික ලග්න හිමියෙක් දෙයක් කරන්න ගත්තොත් කල් දාන ගතියක් පෙන්වුම් කරනවා. ඒත් අන්තිම මොහොතේ හරි ඒ දේ ඉක්මනින්ම කරලා නිමාවටපත් කරනවා. නිවැරදිව හැම දෙයක්ම කරන කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගොඩාක් පිළිවෙලට ජීවත් වෙන හින්දා මේ අයට ව්‍යාපාරයක් පටන් ගත්තත් ස්වයං රැකියාවක් පටන් ගත්තත් ජීවිතයේ අතිසාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියන්ට හොඳ රාජයෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන් කුජ ග්‍රහයා. ඒ කියන්නේ ලග්නාධිපති ග්‍රහයා සමග
ගුරු ග්‍රහයාගේ සංයෝගය. මේක ඇත්තටම දුර්ලභ රාජයෝගයක්. ඉඩකඩම් වස්තුව සියලු දෙයින්ම ලාභ ලැබෙන්න පුළුවන් මේ වගේ ග්‍රහ පිහිටීමක් තිබුණොත්. ඔයාලගේ කේන්ද්‍ර සටහන අනුව ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ග්‍රහ පිහිටීම අනුව ඔයාලගේ ජීවිතය තීරණය වෙන ස්වභාවය පිළිබඳව දැනගන්න. ඉතින් මේ සඳහා WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතය සම්බන්ධව සියලුම දේ අනාගතය සම්බන්ධව සියලුම දේ දැනගන්න එකම එක කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුලින්. අඩුම මුදලකට කේන්ද්‍ර පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් WhatsApp message එකක් යොමු කරන්න. ඒ වගේම ගුරු ග්‍රහයා කියලා කියන්නේ වෘශ්චික ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයෙක්. ඒ හින්දා ගොඩාක් ඵල දෙන ග්‍රහයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගුරු ග්‍රහයා සමග කේතු ග්‍රහයා දෙවෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නම නම් ගොඩාක් ධන දාහන ලැබෙන්න වාසනාව මේ ඇයට තියෙනවා. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියගේ කුජ ග්‍රහයා තමයි ලග්නාධිපති ග්‍රහයා. ලග්න භාවයේ තැන්පත් වෙලා ඉඳලා කුජ මහදසාව ලැබුවා. ඉඩ කඩම් වස්තුව වගේම සියලුම තරඟ වලින් ජය අත් වෙන්න මේ ඇයට වාසනාව තියෙනවා. සමහර අයට විවාහය ප්‍රමාද වීම තියෙනවා. දියුණුව ප්‍රමාද වීම තියෙනවා. 22 වෙනි දෙර්කාරණාධිපතිගේ ග්‍රහ දශා අනුව මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේවට වලට ඒ දුර්වල ග්‍රහ පීඨීම් අනුව ඒව බලවත් කිරීම තුලින් වාසනාව නගා කරගන්න වලට පුළුවන්. ඔන්න ඉතින් සියලු බලාපොරොත්තු ඉටු කරගන්න කේන්ද්‍ර සටහනේ තියෙන ග්‍රහයන් බලවත් කිරීම තමයි වල කරන්න ඕනේ. ඒ නිසා වලට තියෙන කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් කරලා ඔයාලගේ ජීවිතේ ග්‍රහඵල දුරු කරගෙන පින්දහම් තුල නිරත වෙලා අනාගතයේ සාර්ථකත්වයේ අත් කරගන්න. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියගේ පුරසඳු බලවත් නම් ගොඩාක් දුරට මේ ඇගේ ජීවිතය ඉතාමත් වාසනාවන්තයි. මේ අනුව ජීවිතයේ සියලු සුබඵල උදා වෙනවා. සිකුරු ග්‍රහයා මාර්ග ග්‍රහයා වුණත් පස්වන භාවයේ තැන්පත් වෙලා හිටියොත් වාසනාවන්ත බිරිඳක් වාසනාවන්ත ස්වාමි පුරුෂයෙක් ලැබෙන්නත් මේක හේතුවක් වෙනවා. ඒ වගේම සනි ග්‍රහයා එක්ක සෙනසුරු ග්‍රහයාත් එක්ක සිකුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවනම් ජීවිතේ උසස් දියුණුවකටපත් වෙනවා.